प्रियादर मित्रवरुणि ශාමිද සහ මනීෂාගේ සර්ව මංගල්‍ය දේව මෙහෙට පැමිණි ඔබ හැම දිනම ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් ඉතාදරෙන් පිළිගන්නා අතර දෙවියන් වහන්සේගේ අනුග්‍රහය සහ සාමය ඔබ සැමට වේවා. මෙය සමිඳුන් වූ දිනයයි අපි සුළු වේලාවක් නිහඬව සිටමින් දෙවි සමිඳුන් ඉදිරියේ අපගේ පව් කියා සිටීම පිණිස අපේ සිත් සහ කල්පනා සෝදිස්ස කරගනිමු. දෙවියන් වහන්සේගේ වචනය ඇසීමට සහ ශමිදු සහ මනීෂාගේ සරණ බන්ධනය සැමරීමට සූදානම් වීමේදී අප දුර්වල වූ මනුෂ්‍යයන් බවත් අපගේ සෑම අවශ්‍යතාවයකදීම අපට දෙවියන් වහන්සේගේ උපකාරය අවශ්‍ය බවත් අපි මතකයට නගා ගනිමු. ස්වාමීනි, අපගේ දුර්වලකමේදී ඔබ වහන්සේ අපගේ ශක්තියයි. ස්වාමීන් වහන්සේ කරුණා කළ මැනව. ස්වාමීනි, අප පැකිලෙන විට ඔබ වහන්සේ අපව නගා සිටුවනසේක. ක්‍රිස්තුස් වහන්සේ කරුණා කළ මැනව. ස්වාමීනි, අප පාපයට වැටුණු විට ඔබ වහන්සේ අපට නව ජීවිතයක් ලබා දුන්සේක. ස්වාමීන් වහන්සේ කරුණා කළ මැනව. ස්වාමීනි, ඔබ වහන්සේගේ යහපත්කමින් අපගේ පව් කමා කළ මැනව. අපගේ දුර්වලකමේදී අපට ශක්තිය දානය කරමින් සදාකාල ජීවනයේට අපගෙන ගිය මැනව. අපගේ ස්වාමින් වන ජේසුස් වහන්සේ කරුණ කොටගෙනය. ආමේන්. ප්‍රේමාන්තේනි, සමිඳු සහ මනීෂා යන දෙදෙනාගේ ශුද්ධ සරණ බන්ධනය ගැන දෙවියන් වහන්සේ ඉදිරියේ සාක්ෂිකාරයන් වන පිණිස සහ ඔවුන්ට ආශිර්වාද කරන ලෙස දෙවි සමිඳුන්ට යාඥා කිරීමටත් ඔවුන්ගේ ප්‍රීතියට සහභාගී වීමටත් දෙවි සමිඳුන් අභියස අපි මෙහි රැස්ව සිටිමු. ගලිලේ කානා නම් ගමක පැවැත් වූ විවාහ මංගල උත්සවයට අප ස්වාමින් වූ යේසුස් වහන්සේ සහභාගී වීමෙන් සහ පළමු ප්‍රතිහාරය මගින් මෙම ජීවන රටාව අලංකාර කළසේක. ඒ අපට ක්‍රිස්තුස් වහන්සේ සහ ශුද්ධ සභාව අතර ඇති අභිරහස සංකේතවත් කරන අතර අද දින මෙම මංගල්‍යයේ අවස්ථාවේදී උන්වහන්සේ අප අතරද වැඩවසනසේක. විවාහයේ වනාහි දෙවි සමිදානන්ගේ සමස්ත මැවිල්ල හා සම්බන්ධ වූ උන්වහන්සේගේ දිව්‍ය වරප්‍රසාද මනුෂ්‍ය වර්ගයාට දානය කිරීමේ මාර්ගයක් ලෙස දෙන ලද උතුම් දීමනාවක් හා දායාදයක් වශයෙන් ශුද්ධ බයිබලයේ ප්‍රකාශ වී තිබේ. විවාහයේදී උන්වහන්සේගේ දේව වරප්‍රසාදයේ කරුණු කොටගෙන ස්ත්‍රී පුරුෂ දෙදෙනා බුද්ධාත්මයෙන් එකම මාංශයක් බවට පත් කරනු ලබන බවටද එහි සඳහන් කර තිබේ. ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ ස්වභාව සහ මනුෂ්‍යත්වය එකට බැඳී සිටිනාseම ස්ත්‍රී පුරුෂ දෙදෙනා ඔවුන්ගේ මුළු ජීවිත කාලයේදීම සෙනෙහසින් බැඳී සිටීමෙන් එකිනෙකා වෙනුවෙන් අධිත්‍යාග වෙමින් එම ප්‍රේම සම්බන්ධයේ බැඳී සිටීම දෙවි සම්දානන්ගේ අභිප්‍රාය වේ. විවාහයේ පිටුවා තිබෙන්නේ අමුසැමි දෙදෙනා එකිනෙකා සැනසෙමින් අන්‍යෝන්‍ය උපකාර කර ගනිමින් දුක්ඛත් පොහොසත් කමේදී සැපතේදී සහ විපතේදී එකිනෙකාට විශ්වාසවන්තව ජීවත් වීමටයි. විවාහයේ දායාද කර තිබෙන්නේ ආදරයෙන් එකිනෙකාට සමීප වීමෙන් අත්දකින්නට ලැබෙන සොඳුරු ජීවිතයේ භුක්ති විඳීමෙන් තමුන්ගේ කායික සම්බන්ධතාවෙන් ලැබෙන සතුට තුළින් අමුසැමි දෙදෙනාගේ හදවත් හා ජීවිත ශක්තිමත්ව බැඳී ඔවුන්ගේ අන්‍යෝන්‍ය ප්‍රේමය ප්‍රගුණ වීමටයි. විවාහයේ පිළිවා තිබෙන්නේ ඒ තුළින් දරු සම්පත් ලබා එම දරුවන් දේව අභිප්‍රාය ලෙස හදා වඩා ගැනීමේ
ආශිර්වාදය භුක්ති විඳීමටයි. විවාහ ජීවිතය ඇතුළත් වන යුවලක් එකිනෙකාට සන්තක වූවන් ලෙස සමාජය තුළ අලුත් ජීවිතයක් ආරම්භ කරයි. එම ජීවිතයට සියලු දෙනා ගරු කළ යුතුය. විවාහ ජීවිතය ඇතුළු විය යුත්තේ නොසලිකීමත් ලෙසත් ඒ ගැන සැහැල්ලුවෙන් සිටීමෙනුත් ආත්මාර්ථකාමී චේතනා ඇතුළත් නොව නමුත් ඒ ගැන ගරුසරු ලෙස සිතා බලා වගකීමකින් යුතුව හා එහි බාරදූරකම ගැන අවබෝධයකින් යුක්තවයි. අපි සියලු දෙනා එක්ව අපි ආඥා කරමු. ප්‍රේමේ වනාහි ව්‍යවස්ථාව සම්පූර්ණ කිරීමයි සුවකී අපොස්තලවරුන් ලවා අපට ඉගැන්වූ අපගේ පියෝ දෙවියන් වහන්සේ මේ ඔබගේ මෙහෙකරුවන් වන ශවින්ද සහ මනීෂා විසින් ඔවුන්ගේ ජීවිතාන්තය දක්වා එකිනෙකාට ප්‍රේම කරමින් ඔබගේ ප්‍රේමයේ පැවතී සිටින පිණිස ඔබ සහ ශුද්ධාත්මයන් සමග එක දෙව්ව සදාකල් ජීවත්ව ගත කරන අපේ ස්වාමියෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කර්ම කරගෙන මොන්ට වරදුන මැනව ආමේන්. සියලු දෙනා සුන්ගන්න කලමුන්ගේ වචන කියවීමට අපගේ අවධානය යොමු කරමු. පළමුවන කියවීම උප්පත්ති දෙවන පරිච්ඡේදයේ 4 වෙනි පදයේ සිට 9 වෙනි පදය දක්වා 15 වෙනි පදයේ සිට 24 වෙනි පදය දක්වා. අහසත් පොළවත් මැවීමේ පුවත එසේය. දෙවි සමිදානන් වහන්සේ අහස හා පොළව මවන විට පොළවේ හටගත් පැලෑටියක්වත් පැලවුණු බීජයක්වත් නොවිය. එසේ වූයේ දෙවි සමිදානන් වහන්සේ පොළොව පිට වැස්සෙන වුණ නිසා භූමිය වගා කිරීමට කිසිවෙකු නොසිටිය නිසාත්ය. පසුව දෙවි සමිදානන් වහන්සේ කතා කොට මිනිසා තනිව විසීම සුදුසු නැත. ඔහුට සුදුසු සහකාරියක් මවා දෙන්නේ යයි බදාළසේක. මෙසේ උන්වහන්සේ භූමියේ වනයේ සියලු සතුන්ද අහසේ සියලු පක්ෂීන්ද මැව්සේක. ඉන්පසු මිනිසා උන්ට කුමන නම් තබන්නේදැයි බලන පිණිස උන් මිනිසා වෙත ගෙනාසේක. මිනිසා එක එකාට තැබූ නාම උන්ගේ නාම විය. මෙසේ මිනිසා සියලු ගව් මහීෂයන්ටද අහසේ පක්ෂීන්ටද සියලු මෘගයන්ටද නම් තැබීය. එහෙත් ඔහුට සුදුසු සහකාරියක් නොවාය. එවිට දෙවි සමිදානන් වහන්සේ මිනිසා බරණින්දකට පත් කළසේක. ඔහු නිදා සිටියදී උන්වහන්සේ ඔහුගේ ඉලෑට වලින් එකක්ගෙන ඒ ස්ථානයේ වසා දැමුසේක. උන්වහන්සේ ඔවුන්ගෙන් ගත් ඉලෑටෙන් ස්ත්‍රියක මවා ඔහු වෙත ගෙනාසේක. එවිට මිනිසා කතා කොට දැන් ඉතින් මාගේ ඇටවලින් ගත් ඇටය වන මාගේ මාංශයෙන් ගත් මාංශය වන මැය මිනිසාගෙන් ගත් හේයින් ඈට ස්ත්‍රී කියා කියනු ඇතැයි පැවසීය. මිනිසෙකු තම පියාද මවද අත්හැර සිය භාර්යාවට බැඳෙන්නේ එබැවින්ය. මෙලෙස ඔහු එක් මාංශයක් වන්නෝය. පළමුවන කියවීම මෙසේය. Thank you.
Gospel according to St. John's chapter 2 verses 1 to 11. On the third day there was a wedding at Cana in Galilee, at which Jesus' mother was present. And Jesus with his disciples was invited to the wedding. When the wine gave out, Jesus' mother said to him, "They are out of wine." Jesus said to her, "Woman, what right do you have to tell me? My hour is not yet here." His mother told the servants, "Do whatever he tells you." Now there were 6 stone water jars standing there for the Jews' rites of purifying. Each would hold from 20-30 gallons. Jesus said to them, "Fill the jars with water." So they filled them to the brim. Again he told them, "Now take some out and carry it to the table steward." They carried it, and when the steward tasted the water that had become wine, and did not know where it came from, he called the bridegroom and told him, "Everyone serves the good wine first, and the poor when the men have drunk freely. But you have retained the good wine until now." Jesus performed this earliest of his signs at Cana of Galilee, thereby displaying his greatness, and his disciples believed in him. This is the word of the Lord. අපි ආඥා කරමු. ශුද්ධ මහෝත්තම දෙවි පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ ශුද්ධ ගෘහයේදී ඔබ වහන්සේගේ අභිමුඛයේ සිටමින් ඔබ වහන්සේගේ දරුවන් දෙදෙනාගේ ශුද්ධ විවාහය ඔබ වහන්සේ ඉදිරියේ සිදු කිරීමට සූදානම්ව සිටින මේ මොහොතේදී අපගේ ජීවිතවලට විශේෂයෙන්ම මේ ඔබ වහන්සේගේ දරුවන් දෙදෙනා ඔබ වහන්සේ තුළ ගමන් කරමින් කිතුණු වටිනාකමක් ඇති පවුලක් හැටියට ඉදිරියට යන පිණිස ඔබ වහන්සේගේ වචනය ඔවුන්ට රුකුලක් වෙන්න සැලැස්වීම ගැනව යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. කරුණාකර වාඩි වෙන්න. යේසුස් වහන්සේ තුළ ප්‍රියාදර සහෝදර සහෝදරියනි දරු දැරියනි අද දවසේදී අව ස්වල්ප මොහොතකින් මේ ඔබ වහන්සේ දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට උන්වහන්සේගේ ගෘහයේදී සමිදු සහ මනීෂා ශුද්ධ විවාහය තුළ එකතු වෙන්න යනවා. ඔවුන් මේ ඉදිරියට ශුද්ධ විවාහය තුළ දෙවියන් වහන්සේ කියනවා දෙදෙනෙක් දෙවෙයි ඔවුන් එක්කෙනෙක් වෙන්න යනවා කියලා. ඒක ඊටම බැලෑරුම් වගකීම් සහිත ස්වාමීන් වහන්සේ අපට දෙන මඟ පෙන්වීමක්. මොකද විවාහය තුළ ඔබ දෙදෙනෙක් හැටියට නොවේ එක්කෙනෙක් හැටියටයි ක්‍රියා කරන්න ඕන. හැබැයි ඔබ දෙදෙනාට තියෙන්නේ සිතුවිලි ආකල්ප සහ ඔබගේ ගති පැවතුම් දෙආකාරයි. දැන් මේ දෙක සමබර වෙන්න ඕන. ඉතින් මට මේක වසර දෙකකට පමණ ප්‍රථමයෙන් මම මේ මාරවිල දේවස්ථානයේ සේවය කරන කාලය තුළදී මගෙන් ඉල්ලුවා ශාන්ති කුමාර සහෝදරයා මහත්මයා සහ ඒ සහෝදරිය පාද අපේ පුතාට හොඳ කෙනෙක් හොයලා දෙන්න කියලා. මේක විශාල වගකීමක්. ඉතින් ඒ වගේම මම දවසක් සම්බන්ධ වුණාම අවමංගලගේක අපේ සභාවට සම්බන්ධ ඒ වගේම මේ යුවතියගේ මනාලියගේ පියාගේ ඒ වෙලාවේදී මම දැක්කා. ඉතින් මම හිතුවා මම යාඥා කරා ස්වාමිනී සුදුසු කෙනෙක් හොයලා දෙන්න මේ භාර්යාවක් හැටියට
තරුණියක් අවශ්‍යයි කියලා මේ අයට මොකද මේ පවුලේ අය මම ඉතාමත් හොඳින් දන්න අය. ඔවුන් ඉතාමත් ගෞරවනීයව යහපත් අන්දමින් ඇදහිල්ලෙන් යුක්තව ජීවත් වෙන පවුලක් කියලා මම දන්නවා. එම නිසා ඒ පවුලට සුදුසු ආකාරයට ඒ පවුලට සුදුසු අන්දමේ ඒ දරුවට භාර්යාවක් හොයලා දෙන්න අවශ්‍යයි. ඒක අපේ වගකීම. ඉතින් මම ඒ වෙනකොට හිටියේ එම දේවස්ථානයේ මගේ බොහොම හිතවත් දේවගතිතුමෙක් සුනිල් දේවගතිතුමා. ඉතින් එතුමාගෙන් මම මේ පිළිබඳව කතා කරලා අරනේ මම එතුමාට කිව්වා. ඊට පස්සේ එතුමා කිව්වා බොහොම හොඳ පවුලක්. ඇත්තටම තරුණ සංගමේ බොහොම වැඩ කටයුතු කරන දියණියක්. ඒ වගේම පල්ලියේ සියලු දේට අතහිත දීලා කටයුතු කරනවා. ඉතින් බොහොම යහපත් පවුලක් කියලා. ඒ වගේම මම දන්නවා ඒ වගේම තමයි නිශාන්ත කුමාර සහෝදරයාත් ඒ පවුලේ ඥාති සියලු දෙනාම ඉතාමත් පල්ලියට ආදරයෙන් දේව බය ඇතුව දෙවියන් වහන්සේ තුළ ගමන් කරන්නා වූ පවුලක්. ඉතින් මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා අද දවසේදී ඒ දෙදෙනා ස්වාමීන් වහන්සේ කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ ඔබට යහපත් ජීවිතයක් සඳහා ආශිර්වාද කරනවා. ඉතින් මේ මොහොතේදී මම කියන්න කැමති විවාහය කියන්නේ අපි පිටින් පේන මේ ලස්සන දෙයක් නෙවෙයි. විවාහය ඉතාමත් ගැඹුරු විශාල අභියෝගකයේ වලට මුහුණ දෙන්න සිදුවෙන ඉදිරි අනාගතයක්. ඉතින් එම නිසා අපි දේව දරුවෝ හැටියට මේ විවාහය තේරුම් ගන්න ඕනේ. අපි දන්නවා අද නොයෙක් ආකාරයෙන් අද සමාජයේ සමහර අය මම දන්නවා විවාහ වෙලා ඇල්බම් එක ගෙදරට එන්න ඉස්සර වෙලා සමහර අය ඩිවෝස් වෙනවා. ඔවුන් විකසාද වෙනවා. ඒකට හේතුව ඔවුන් දෙදෙනා තේරුම් ගන්නේ නැති එක හඳුනා ගන්න නැති එක. ඒ ඇත්තටම ඉතාමත් සතුටුයි මේ දේව දරුවන්. දේව බය ඇතියි දෙවියන් වහන්සේ විශ්වාස කරන සෙනගතේ දරුවන්. එම නිසා දන්නවා සියලු බාධාවන් ස්වාමීන් වහන්සේ ඉදිරියේ හබලා ඔවුන්ට පුළුවන්කම තිබෙනවා කියලා. ඒ නිසා අද දවසේදී විශුද්ධ විවාහය තවස්වරක් මොහොතකින් මේ ස්ථානයේ පවත්වනු ලබනවා. දෙවියන් වහන්සේ තුළ ඔවුන් එක දෙදෙනා එක්කෙනෙක් වෙන්න යනවා. ඒ වගේම ස්වාමීන් පුතාට මවක් සහෝදරියක් සහ නාමි පිරිසක් හම්බ වෙනවා. ඒ වගේම මනිෂා දුවටත් තවත් දෙමව්පියන් සහ සහෝදරියන් ඥාති පිරිසක් හම්බ වෙනවා. ඒ සියලු දෙනාම ඔබට ආශිර්වාද කරනවා. ඒ සියලු දෙනාම ඔබේ. එම නිසා ස්වාමීන් පුතා ඔබ ඒ මාවටත් සහෝදරියටත් පුතෙක් වෙන්න අවශ්‍යයි. ඔවුන්ට ඒ වගකීම දරන්නට ඔබගේ උපකාරය මඟ පෙන්වීම අවශ්‍යයි. ඒ වගේම මනිෂා දුවණිය ඔබටත් අවත්තියෙක් මවක් සහෝදරියක් ඒ වගේම සහෝදරයන් හමු වෙලා තියෙනවා. ඒ අය ඔබ ආදරයෙන් පිළිගන්න ඕන. ඒ තුළ තමයි ඔබට ශක්තිය ලැබෙන්නේ ඔබේ ජීවිතයේ ඉදිරි කාලයේදී අපිට මේ අවස්ථාවලදී අභියෝග වලට මුහුණ දෙනකොට අපි මේ ආකාරයෙන් අපේ ගමන බාධාවන් වෙනකොට ඒ අය තමයි අපිට මඟ පෙන්වන්නේ ශක්තිමත් කරන්නේ. එම නිසා ඔබ දෙදෙනා දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට මේ ගමන කරන්න අවශ්‍යව තිබෙනවා. මොකද ඔබ දෙදෙනා ඉදිරි කාලයේදී දෙවියන් වහන්සේගේ ආශිර්වාදය තුළ දෙදෙනෙක් තුන් දෙනෙක් හතර දෙනෙක් පස් දෙනෙක් වෙන්න පුළුවන්. ඒ වෙනකොට ඔබගේ ජීවිතයට ඔබ දෙදෙනාගේ ජීවිතවලට අභියෝග ප්‍රශ්න ගැටලු ඒ වගේම නොයෙකුත් කලකිරීම් ඇති වෙනවා. මේවා ඉදිරියේදී නොයෙක් ආකාරයෙන් කවුලක් හැටියට එකට ජීවත් වෙනකොට නොයෙකුත් ආකාරයේ සිත් වේදනාවන් ඒ වගේම නොයෙක් ආකාරයේ
ගැටීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැම පවුලකම වෙන දෙයක්. නමුත් එකම දේ තමයි ඔබ දෙදෙනා දෙවියන් වහන්සේගේ දරුවෝ හැටියට දේව අනුග්‍රහය අත්දකින්නා වූ පවුලක් හැටියට ඔබ දෙවියන් වහන්සේ සමග ගමන් කළ යුතුයි. දේශනාකාරයාගේ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ කියනවා තුන් පොතේ ලණුවක් කැඩීමට අපහසුයි කියලා. ඔබ අද සිට දෙදෙනෙක් වුණත් දේව දරුවන් හැටියට ඔබ දෙවියන් වහන්සේ සමග සම්බන්ධ වෙනවා. එම නිසා මේ තුන් පොතේ ලණුව වගේ ශක්තිමත් ජීවත් වෙන්න නම් ඔබ පළමු කොට දෙවියන් වහන්සේගේ අභිමුඛයේ සිටින්න ඕන. මේ ජීවිතේ සෑම මොහොතකදීම උන්වහන්සේ සොයන්න ඕන. එවිට පුළුවන්කම ලැබෙනවා විශේෂයෙන්ම පවුලක අද බලපාන්නා වූ අවිශ්වාසය ඒ වගේම එකෙක්කෙනා තේරුම් ගැනීමේ නැහැකුණා වූ තත්ත්වයන් නිසා මොකක් අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔබ දෙදෙනා මම කියවනේ මුලින්ම ඔබ එක්කෙනෙක් කියලා ඔබ දෙන්නේ. ඒක නිසා ඔබගේ සිතිවිලි ආකල්ප සමබර කරගන්න නම් ඔබ දෙදෙනාගේ අදහස් එකතු වෙන්න ඕන. ඔබ දෙදෙනාගේ යම් යම් ප්‍රශ්න ගැටලු තිබෙනවා නම් ඔබ කතා කරන්න ඕන. ඔබ ඒව ගැන සැලකිලිමත් වෙන්න ඕන. රහස් තියෙන්න බෑ දෙදෙනා අතර. දෙදෙනා අතර අද සුහදතාවයක් තියෙන්න ඕනේ. එතකොටයි මේ ආරම්භ කරපු මේ විවාහ දිවිය අවසානයේ දක්වා අපි ජීවිතාන්තය දක්වා අපි දෙදෙනා ප්‍රේමයෙන් දුකේදී සැපේදී රෝගයේදී කරදර නැති ඉන්නවා කියලා දෙවියන් වහන්සේ දිලේ අපට කියන ඔබ කරොත් ඒ පරම්පර ඔබ ඉෂ්ට කරන්න අවශ්‍යයි. ඒ ඉෂ්ට කරන්න නම් ඔබ දෙදෙනා එක ආත්මයේ යුක්තව ගමන් කරන්න වූ දෙදෙනෙක් හැටියට ඔබ පරිවර්තනය වෙනවා. අමාරු දෙයක්. නමුත් ස්වාමීන් වහන්සේ තුල ගමන් කරනකොට ඔබට පුළුවන් වෙනවා ඒ උන්වහන්සේගේ අනුග්‍රහය තුළ ඒවා දරාගෙන ඒ අභියෝග ජයගෙන ඉදිරියට යන්න. ඒ වගේම තමයි අවිශ්වාසය. අවිශ්වාසය තුනම ජීවිතේ බොහෝ ප්‍රශ්න ගැටලු හැලැපීම් වලට ගොදුරු වෙනවා. එම නිසා දෙදෙනා අවිශ්වාසයක් තියාගන්න බෑ. දෙදෙනා රහස් තියාගන්න බෑ. දෙදෙනා විරුද්ධව සිටියොත් තමයි පුළුවන් වෙන්නේ ඒ අභියෝග නැත්නම් එන්නා වූ සියලුම බාධා වලින් ජයගෙන ඉදිරියට යන්න. එම නිසා ඔබ දෙදෙනා විශ්වාසවන්තව සැක නොයතන විදිහට කටයුතු කරන්න ඕන. දෙදෙනා අතර සැක ඇති වෙන්න බෑ. එහෙම යම් ආකාරයක යම් විදියකින් අවිශ්වාසයක් සැකයක් ඇති වුණොත් ඔබට පුළුවන් කතා කරන්න. ඔබ දෙදෙනාට පුළුවන් මේ දේ ගැන කතා කරන්න. ඔබ දෙදෙනා දුර්යි දෙවියන් වහන්සේගේ. ඒකම නිසා ඔබ දෙදෙනාගේ කතා කරලා විශේෂයෙන්ම රාත්‍රියේ ඇඳේදී ඔබට පුළුවන් ඒ ප්‍රශ්න निराකරණය කරගන්න. ඒ සඳහා ඔබගේ අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම අපි දන්නවා අපේ දරුවන්ට හරි ආදරේ නේද? අපේ දුව, අපේ පුතා කියලා තමයි හඳුන්වන්නේ. ඒක නිසා අපි නිතරම බලනවා දෙමව්පිය හැටියට දුව ගැන හොයන්න ඕනේ, පුතා ගැන හොයන්න ඕනේ කියලා මේ දෙපැත්තේ දෙමව්පියන් නිතරම ටෙලිෆෝන් කරනවා. මොනවාද කෑවේ? මහත්තයා ගෙදර ආවේ කීයටද? ඉඳාගත්තේ කීයටද? උදේ හැරියාගේ කීයද? මහත්තයාගේ බලනවද? මේ විදිහට නොයේ ආකාරයෙන් දුව ගැන ආදරයක නිසා හොයලා බලන්න. මෙතනදී අපි දන්නව නැතුව දුවට යම් ආකාරයක බලපෑම් නැති වෙනවා. රැහැවිලා එනවා නම් පොඩක් හොයලා බලපන්. ආතන් කියලා ඔයගොල්ලෝ බලන්න ඇයි රැහැවිලි කියලා. මේ විදිහට සමහර දෙමව්පියන් කියනවා. ඒ වගේම තමයි. පුතාගේ ගහනවා අම්මා තාත්තා කොහමද? මනමාලි
ඈ මොකද සලකනවාද? එයාගෙන බලනවාද? ඉයලා දෙනවාද? කනේ වරසයිද? මේක තමයි අහන්නේ. මේවා මේ විවාහ දිවියට බාධාවක්. දෙමාපියෝ ඉන්න ඕන. හැබැයි ඉන්න ඕන කියලා ගැන අවබෝධයෙන් අවධානයෙන් ඉන්න ඕන. ඔවුන්ට උපකාර මඟ පෙන්වීම අවශ්‍ය වෙලාවෙදී ඔබ ඉදිරිපත් වෙන්න ඕන. ඔබ දෙගොල්ලම ඉදිරිපත් වෙලා ඔවුන්ට අවශ්‍ය මඟ පෙන්වීම දෙන්න ඕන. ඔවුන්ව නැගිටවන්න ඕන, ඔවුන්ව ශක්තිමත් කරන්න ඕනේ, ඔවුන්ව බලවත් කරන්න ඕන. ඒ නිසා ඔබට තියෙන්නේ ෆෝන් එකෙන් කතා කරනවට වැඩිය ඔවුන් ගැන ආඥා කරන්න. ඔයලා බලන්න ඕන. ඒක දෙමාපියන්ගේ වගකීමක්. නමුත් ඊට වඩා ඒ දරුවන් ගැන ඔබ ආඥා කරන්න. ඉතින් ඉඳලා ඈතින් ඉඳලා ඒ අයගේ අවශ්‍යතාවයන්, ඔවුන්ගේ තත්ත්වයන් ඔබ අවබෝධ කරගන්න. එම නිසා ඔබ දෙදෙනා එක ගමනක් යන්න තියෙනවා. මේ ගමන යන්න ඔබ දෙදෙනාට අවශ්‍යයි දෙදෙනාගේම ශක්තිය. මඟ පෙන්වීම කිව්වා වගේ ඔබ දෙදෙනා විතරක් බෑ. දෙවියන් වහන්සේගේ සම්බන්ධතාවය ඉතාමත් වැදගත්. නිසා ඔබ දෙදෙනා දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ පොරොන්දු වෙලා විවාහ දිවියටපත් වෙන ශුද්ධ වූ විවාහයක් හැටියට. ඒ ශුද්ධ වූ විවාහය අවසානයේ මරණය දක්වා, අවසානයේ දක්වා ශුද්ධ කමින්, පවිත්‍ර කමින් ඉදීම තමයි දෙවියන් වහන්සේගේ අභිප්‍රායය. ඒක නිසා තමයි දෙවියන් වහන්සේ කියන්නේ මම දෙවියන් වහන්සේ විසින් එක්කලා වූ අය මිනිසයන්ගෙන් වෙන් නොකරේවා කියලා. එම නිසා ඒ තැනට කටයුතු කරන්න, ඒ තැනට ගමන් කරන්න ඔබ දෙදෙනාට දේව අනුග්‍රහය, ඒ උපකාරය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරමි. ජෙස්පී සුදු වූ පැවැත්මක් ලෙස දෙන ලද විවාහ ජීවිතයට ඇතුළු වීමට ශවිදු සහ මනීෂා දැන් මෙහි ඇවිත් සිටිති. එබැවින් නීති ක්‍රමය ලෙස මොහුන්ගේ විවාහය සම්බන්ධයට විරුද්ධව සෑහෙන කාරණයක් පෙන්වන්නට යමෙකුට පුළුවන් නම් ඔහු දැන් කතා කෙරේවා. නැතහොත් මතු සදා කල්ම නිශ්ශබ්ද වේවා. ශවිදු සහ මනීෂා නීති ක්‍රමය ලෙස ඔබ විවාහයෙන් සම්බන්ධ වීමට විරුද්ධ වූ යම් බාධාවක් ඔබ දෙපළගෙන් යමෙක් දන්නේ නම් සියලු සිත්තර රහස් ප්‍රකාශ වන භයංකාර විනිශ්චය දවසේදී උත්තර දෙන්න සිටිනා වූ ඔබ දැන් එය ප්‍රකාශ කළ යුතුය. මක්නිසාද දෙවියන් වහන්සේගේ වචනේ ඉඩ දී තිබෙන ලෙස මිස වෙන හැටියකින් කවුරු නමුත් විවාහයේ සම්බන්ධ වුණොත් ඔවුන්ගේ විවාහය නීති ක්‍රමයේ ලෙස නොවන බවත් සත්‍ය ලෙස දැනගත යුතුය. ශවිදු දෙවියන්ගේ නියෝගය ලෙස විවාහය නැමැති ශුද්ධ පැවැත්මේ සමග ජීවත් වන පිණිස මනීෂා භාර්යාව කොට පාවා ගන්නටත් මනීෂාට ප්‍රේම කරන්නටත් ගෞරව කරන්නටත් අය සනසන්නටත් රෝගී නිරෝගී බව දෙකේදීම අය ආරක්ෂා කරන්නටත් අන්‍ය වූ සියල්ලන් අත්හැර ඔබ දෙදෙනා ජීවත්ව සිටතුරු මයට පමණක් ඇලුම්ව සිටින්නටත් ඔබ කැමැත්තෙහිද? මනීෂා දෙවියන්ගේ නියෝගය ලෙස විවාහය නැමැති ශුද්ධ පැවැත්මේ සමග ජීවත් වන පිණිස ශවිදු ස්වාමි පුරුෂයා කොට පාවා ගන්නටත් ශවිදුට කීකරු වෙන්නටත් ප්‍රේම කරන්නටත් ගෞරව කරන්නටත් රෝගී නිරෝගී බව දෙකේදීම ඔහු ආරක්ෂා කරන්නටත් අන්‍ය වූ සියල්ලන් අත්හැර ඔබ දෙදෙනා ජීවත්ව සිටතුරු මොහුට පමණක් ඇලුම්ව සිටින්නටත් ඔබ කැමැත්තෙහිද? ශවිදු සමග විවාහය වන පිණිස මනීෂා බාර දෙන්නේ කවුද?
ශවිදු නම් මම අද පටන් අද පටන් මනීෂා නම් ඔබ මනීෂා නම් ඔබ සැප දෙකේදී දුක් සැප දෙකෙහිදී පොහොසත් අපොහොසත්කමේදී පොහොසත් අපොහොසත්කමෙහිදී රෝගී නිරෝගී බව දෙකේදී රෝගී නිරෝගී බව දෙකෙහිදී මරණින් අපගේ වෙනවීම දක්වා මරණින් අපගේ වෙනවීම දක්වා ඔබ සමග සිටින්ට ආරක්ෂා කරන්නට ප්‍රේම කරන්නට පෝෂණය කරන්නට කීකරුවන්ට දෙවියන්ගේ ශුද්ධ නියෝගය ලෙස මාගේ භාර්යාව කොට පාවා ගනිමි. ඒ බවට මාගේ සත්‍ය වචනය ඔබට දෙමි. මනීෂා නම් මම අද පටන් ශවිදු නම් ඔබ දුක් සැප දෙකෙහිදී පොහොසත් අපොහොසත්කමෙහි රෝගී නිරෝගී බව දෙකෙහිදී මරණින් අපගේ වෙනවීම දක්වා ඔබ සමග සිටින්ට ආරක්ෂා කරන්නට ප්‍රේම කරන්නට පෝෂණය කරන්නට කීකරුවෙන්ට දෙවියන්ගේ ශුද්ධ නියෝගය ලෙස මාගේ ස්වාමි පුරුෂයා කොට පාවා ගනිමි. ඒ බවට මාගේ සත්‍ය වචනය ඔබට දෙමි. මාගේ ශරීරයේ ඔබට ගෞරව කරමි. මා සන්තක සියල්ලන් සමග ඔබට පරිත්‍යාග දෙමි. ඔබට පරිත්‍යාග වෙමි. ඒ සියල්ලෙහිම මම ඔබ භාගී කරගනිමි. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් මෙම මුදුවදීමෙන් ඔබ විවාහ කරගනිමි. මාගේ ශරීරයෙන් ඔබට ගෞරව කරමි. මා සන්තක සියල්ලත් සමග ඔබට පරිත්‍යාග වෙමි. ඒ සියල්ලෙහිම මම ඔබ භාගී කොට ගනිමි. යාත්‍යා කරමු. සියලු මනුෂ්‍ය වර්ගයාගේ මැවුම්කාර වූ ආරක්ෂාකාර වූ ආත්මික අනුග්‍රහ සියල්ල දෙන්නා වූ සදාකාල ජීවනට කර්තෘ වූ සදාකාලික දෙවියන් වහන්සේ අප විසින් ඔබ වහන්සේගේ නාමයෙන් ආශිර්වාද කරන ඔබ වහන්සේගේ මේ දරු දෙදෙනා ශවිදු සහ මනීෂා විසින් ඔවුනොයින් අතරේ කරගත් පොරොන්දු සහ ගිවිසුම් සැබවින් ඉෂ්ට කරමින් පාත්වන පිණිසත් නිතරම සම්පූර්ණ වූ ප්‍රේමයෙන් හා සමාදානයෙන් පවතින පිණිසත් ඔබ වහන්සේගේ ශුද්ධ වූ කැමැත්තට එකඟ ලෙස කල් යවන පිණිසත් අප සම්විධානන යේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරන කොටගෙන
මොහුන්ට ආශිර්වාද කළ මැනව. ආමෙන්. දෙවියන් විසින් එක් කරන ලද්දවුන් කිසි මිනිසෙක් වෙන් නොකරේවා. ශවිද සහ මනීෂා ශුද්ධ විවාහයට කැමති වී දෙවියන් හා මේ සමූහය ඉදිරියේ ඒ බවට සාක්ෂි දුන් නිසා තම තමන්ගේ සත්‍ය වචනය ඔවුනොවුන්ට උකස් කොට දුන් නිසා මුදුවක් දීමෙන් හා ගැනීමෙන්ද අත් එක් කිරීමෙන්ද එය ප්‍රකාශ කළ නිසා පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මන්ගේ නාමයෙන් ඔහු භාර්යාපති වූ යයි ප්‍රකාශ කරමි. ආමෙන්. යෝ දෙවියන් වහන්සේද පුත්‍ර වූ දෙවියන් වහන්සේද ශුද්ධාත්ම වූ දෙවියන් වහන්සේද ආරක්ෂා කරන සේක්වා ආවරණය කරන සේක්වා ස්වාමීන් වහන්සේ ස්වකීය දයාවෙන් හා කරුණාවෙන් ඔබ දෙස බලන සේක්වා පරලොවේදී සදාකාල ජීවනය ඔබට ලැබෙන හැටියට මෙලොවේදී කල්යවීම පිණිස සියලුආත්මික ආශිර්වාද වලින් හා අනුග්‍රහයෙන් ඔබ සම්පූර්ණ කරන සේක්වා. ආමෙන්. Lord of life and love. May their marriage be life-giving and lifelong, enriched by your presence and strengthened by your grace. May they bring comfort and confidence to each other in faithfulness and trust. Lord of life and love, විවාහ ජීවිතයේදී මුහුණ දෙන්න සිදුවෙන අභියෝග සහ පරීක්ෂා වලින් ජය ගැනීමට ශවින්ද සහ මනීෂා ශක්තිමත් කර ඔබ වහන්සේගේ ප්‍රේමයෙන් සන්නද්ධ කළ මැනව.
අප උදෙසා කුරුසේ මත මරණයේ දුක් වේදනා විඳු සදහා පාවා දෙන්න වූ රාත්‍රියේ අප ස්වාමී වූ යේසුස් වහන්සේ රොටියක් රැගෙන සිල් බලයක තිදිදී අදා වේදා ගනු සදහා මෙසේ පවසමින් තම ශ්‍රාවකයන් දුසේක ගන්න අනුභව කරන්න මේ ඔබ සඳහා දෙනු ලැබූ මාගේ ශරීරයයි මා සිහි කිරීම පිණිස මේ කරන්න. එලෙසින්ම රාත්‍රී භෝජන අවසානයේදී විරුචවදනගත් උන්වහන්සේ ඔබට තුති දීමෙන් පසුව මෙසේ පවසමින් තම ශ්‍රාවකීන්ට දුන්සේක. ඔබ සියලු දෙනා මේ පානය කරන්න. ඔබ සඳහාද මුළු මිනිස් සත වෙතද කෞකමාව සඳහා වපුරනු ලබන නව ගිවිසුමේ මාගේ රුධිරය මෙයයි. ඔබ ඒ පානය කරන සෑම විටම මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. විශ්වාසයේ අභිරහස බලවත්ය. උන්වහන්සේගේ උත්ථානයේ දිවිගෙමු. උන්වහන්සේගේ පුනරාගමනය අපේක්ෂාවෙන් සිටිමු. And so, Father, we present this bread and complete communion with your church, in fellowship with the Mary and all the saints, and in union with all creation, we celebrate your Son's death and victory, giving thanks for all that Christ has done for us, for preparing us for all the and death, resurrection, and session in glory. And we eagerly await the heavenly banquet after Christ coming again. And we entreat you, merciful Father, that Holy Spirit partake in the whole world of your sons. That we receive Same in that was and filled with your grace and blessing. Accept this our sacrifice of praise and thanksgiving. Make us one body, Jesus Christ our Lord, by whom and with whom and in whom, in the Holy Spirit, Lord and Father, world without end. Amen. මේ රොටි කැබලි කිරීමෙන් අප යේසුස් වහන්සේගේ සිරුරේ පංකරුවන් වන්නෙමුද වන්නේමය. ඕනෙකු අපි විකරණ කරලා නිසා අප විමුක්තයි පුතුන් ඉගෙනු ලෙස දැන් අපි යදිමු. Amen.
සබින්ගේ ආමෙන් වේවා ඒ කුමන් හට සෙත් වේවා මායලින් ජයශ්‍රී මායලින් ජයශ්‍රී මායලින් ජයශ්‍රී ලොවේ පව් දුරලන දෙව්බැටළු පොව්වෙනේ අපට කරුණා කරගැනව ලොවේ පව් දුරලන දෙව්බැටළු පොව්වෙනේ ඔබගේ ශාන්තිය අපට දුන මැනව ශ්‍රද්ධාවෙන් ළඟාවී ඔබගේ සැනසෙල්ල පිණිස මේ සුදු සක්‍රමේන්තුව පිළිගන්න සංඝයේ පිළිගැනීම මානසිකය ඒ වදනක් පමණක් පැසූ මැනව එවිට මම ඔබට ඔබගේ පුත්‍රයන් කිසුන්ගේ ශරීරය හා රුධිරයෙන් අපෝෂණය කිරීම ගැන අපි ඔබට ස්තුති පුදමු. උන්වහන්සේ තුළින් ජීවමාන පූජා යාගයක් ලෙස අපි අපම් වහන්සේට පූජා වෙමු. ඔබගේ ප්‍රශංසාව හා මහිම දෙසා දිවි ගෙවන්නට සේවා සදන්නට ඔබගේ ශුද්ධාත්ම බලයෙන් යුතුව අප ලෝකයට යවනු මැනව. ආමේන්. අපි ආඥා කරමු. දෙවි සමිදානන්ගේ මුද්දු දයාවටත් ආරක්ෂාවටත් අපි ඔබ බාර කරමු. සමිදානන් ඔබට ආශිර්වාද කරන සේක්වා. සිල් අපරණ ආරක්ෂා කරන සේක්වා. සමිදානන් සෝකී මුහුණ ඔබ කෙරෙහි බබලවමින් ඔබට කරුණා කරන සේක්වා. සමිදානන් ඔබගේ සෝකී මුහුණේ එළියේ හෙලා දැන් පටන් සදා කාලයකම ඔබට සමාදානය දෙන සේක්වා. පියානෝය පුත්‍රයානෝය සුද්ධාත්මයන් යන සියලු බැලති දේශමින් ආශිර්වාදය ඔබ කෙරෙහි පිහිටා ඔබ සමග නිතර පවතිවා. ආමේන්. I've dreamed 1,000 times before of you in white standing at the door, holding flowers in your hands, walking slowly, step by step. Every moment led us here, through every joy and every tear. We crossed the storms, we faced the rain, but love remained. It never changed. Now you're standing here right in front of me, a vision more than I could ever dream. You said the best is yet to come, it's true, but my love, the best is simply you. Loving you's the greatest thing I've done. Loving you's the luckiest I've won. Through mountains high and valleys low, we've seen the stars, we've watched them glow. Every step side by side, you're my heart, my love, my guide. Every moment led us here, through every joy and every tear. We crossed the storms, we faced the rain, but love remained. It never changed. Now you're standing here right in front of me, a vision more than I could ever dream. You said the best is yet to
vision more than I could ever dream. You said the best is yet to come, it's true. But my love, the best is simply you. Loving you's the greatest thing I've done. Loving you's the luckiest I've won. I've dreamed 1,000 times before, but today I dream no more. For now, my love, my dream is you. And every day it starts anew. All my words fall short. I got nothing new. How could I express all my gratitude? I could sing these songs as I often do, but every song must end, and you never do. So I throw up my hands, praise you again and again, 'cause all that I